වදයක් දම ඔයාගෙන් අපිට අපේ පාඩුවේ ඉන්න දීලා යන්න මෙහෙන්. අනේ ඇයි මගේ පුතේ ඔයා මට මෙහෙම කරේ? මම ඔයාලව මල් වගේනේ මේ අත් දෙකෙන් හැදුවේ. ඇයි අම්මා ඔයා මේ අඬන්නේ? ඔයාගේ අයියට මම වදයක් වෙලාලු පොඩි පුතේ. අම්මා දන්නවනේ ඉස්සර අපේ අයියා කොච්චර හොඳ කෙනෙක්ද කියලා. මගේ අම්මා අඬන්න නැතුව ඉන්නකෝ. අම්මගේ ආදරේ අයියා ඉක්මනටම තේරුම් ගනී. අපේ යාට හොඳ මිනිසෙක් වෙන්න උදව් කරමු මගේ අම්මේ. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ. පොළොවේ උරුමේ කියමින් පිළිදී විහිගුම් ගුණදම් දහසින් මියනා සතනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා සෝපදුලින් සැනහේ ජය පැන් පුරමින්. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ. ඉසුරන් ගැටෙනා අතරේ ගිනි මල් පිපිලා අහසේ ඇවිලේ ගිනි දැල් සයුරේ සාපවසින් ඉගි බිඳිනා සුසුමෙන් යදියන් හෙලනා. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ.
මමත් හිඳිනා මේ ලොව තුල කඳුල සුසුම කුමකටදෝ ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු